අද මගේ ජීවිතේ ලස්සන තවත් එක මතක පිටුවක් පෙරලන්න තමයි හදන්නේ. අපි මීට කලින් ෆිල්ම් බලන්න ගිහින් තියෙනවා. ඒත් මේ පාර විශේෂයි. මොකද අපේ වෙඩින් එකෙන් පස්සේ අපි ෆිල්ම් එකක් බලන්න ගියපු පළවෙනි පාර. ඒකත් හරි අමුතු ෆීලිං එකක්. මේ මම ටෙක්නිකල් කොලෙජ් එකේ ඉන්න කාලේ ඉතරම එන්න කැමති තැන. අදටත් එතනට ගියාම හරි අමුතු හැඟීමක් දැනෙන්නේ. ශ්‍රී මාබෝධිය. මට කියන්නත් බැරි වුණා. මම මේ කරන පළවෙනි YouTube වීඩියෝ එක. මට උනේ මගේ මතක කොහේ හරි තැනක ආයි දකින්න පුළුවන් තියන්න. ඉතින් මම හිතුවා මේක තමයි හොඳම විදිය කියලා. ඇත්තටම මම වීඩියෝ එඩිට් කරන්න ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් නෙමෙයි. ඒත් මට පුළුවන් විදියට මගේ මතක ලස්සනට ඔයාලත් එක්කම බෙදා ගන්න. ඉතින් මම හිතනවා ලස්සන හදවත් දසදහස් ගණනින් මාත් එක්ක එකතු වෙයි කියලා. ශ්‍රී මාබෝධියට ගියාම ඔයත් ඔයාගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව මෙන්න මේ ගහට කියන්න. ඒක අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවා. මේ තියෙන්නේ ළඟකදී හුණු පිරියම් කරපු රුවන් වැඩසටහන. ශ්‍රී මාබෝධියත් වැඳගෙන ඊළඟට අපි ගියේ මහා විහාර දානශාලාවේ නටබුන් බලන්න. එතනදී හරි පුදුම දෙයක් වුණා. චූටි කුරුළු පැටියෙක් අපිට එතන තිබුණ කිසිම දෙයක් බලන්න දුන්නේ නැහැ. ටික වෙලාවක් ගියාම තමයි දැනගත්තේ එයාගේ කලබලය මොකද්ද කියලා. එයා කුරුළු පැටියෙක් නෙමෙයි. බබාලා තුන්දෙනෙක්ට අම්මා කෙනෙක්. මුලින් කලබල කරා. පස්සේ එයාට තේරුම් ගියා අපි එයාට කරදරයක් කරන්නේ නැහැ කියලා. මේ බලන්නක ළඟට ගියත් එයා ඉන්න අපූර්ව. පස්සේ එයාගේ නිදහස එයාට ඉන්න දීලා අපි එතනින් අයින් වුණා. ඉතින් මට කියන්නකෝ ඔයා මේ වෙලාවෙත් දුකින්ද ඉන්නේ? නැත්නම් ගොඩාක් සතුටින්ද ඉන්නේ? ඔයා මේ වෙලාවේ මොන වගේ ෆීලිං එකක හිටියත් ඔයා වැටෙන්න එපා. ඉස්සරහටම යන්න. පිටිපස්සේ හැරිලා බලන්නත් එපා. ඉස්සරහටම යන්න. ජීවිතේ උස් පහත් වීමේ ඒත් කවදාවත් සැලෙන්න එපා. කවදාවත් උඩඟු වෙන්නත් එපා. නිහතමානී වෙන්න. ඔයාගේ ගමන ලස්සනට යන්න. ලස්සන ඉමේජ් එකක් හදාගන්න. ඒක ફોකස් කරන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. දවසක ඔයා දිනනවාමයි. ඒක තමයි මට කියන්න ඕනේ උනේ. මගේ හිත ගොඩාක් වෙලාවට සොසල වෙලා තිබුණේ. ඉතින් මම මේ ගියපු ගමනින් මගේ හිතට පුදුම සැනසීමක් දැනුණා. මං ඉන්න කැමතිම මෙන්න මේ වගේ තැන්වල. මගේ හිත නිවෙනවා. මට දැනෙනවා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. මං ආසයි මං ආදරය කරන කෙනත් එක්ක මේ වගේ තැන්වලට ගිහින් මගේ හිත නිදහස් කරගන්න, ප්‍රාර්ථනා කරන්න, ඒ වගේම පින්දහම් කරගන්න. ජීවිතේ හරි ලස්සනට අපිට ගෙවන්න පුළුවන් හිත සැහැල්ලු කරගත්තම.
අරමුණු පැහැදිලිව පේන්නේ හිත සැහැල්ලු වෙලා තියෙන වෙලාවට. ඔයත් සැප සම්පත් අතින් කොයි තරාතිරමක හිටියත් සැහැල්ලු අර්ථවත් ජීවිතයක් ගත කරන්න. වීඩියෝ එකෙන් මේ වෙනකම් මාත් එක්ක එකතු වෙලා හිටියට ඔයාට බොහොම ස්තුතියි. දිගටම මාත් එක්ක ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඔයාගේ ජීවිතේ තියෙන සුබ සිහින හැම එකක්ම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයෙත් මගේ මතක පොතේ අලුත් පිටුවකින් හම්බ වෙනවා.